සුබ දවසක් වෙන්න කියලා අදත් රාජාංගනේ අපේ channel එකට පැමිණි සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ කෙසෙල් වගාවකට. ඇත්තටම මේ කෙසෙල් වගාව ගැන විශේෂ සඳහන් කිරීමක් කරන්න ඕන. රාජාංගනේ මට දක්නට ලැබුණු ඉතා සාර්ථක මාළු කෙසෙල් වගාවක්. ඇත්තටම මේක මාළු කෙසෙල් වගාවක්ම කියන්න අමාරුයි. මොකද මේකේ මිශ්‍ර වගාවක් විදිහට තමයි තිබෙන්නේ. මේකේ මාළු කෙසෙල් තිබෙනවා, කෝලි කුට්ටු තිබෙනවා, ඊට අමතරව සීනි කෙසෙල් තිබෙනවා. මේවා කලවමට හදලා තිබෙන්නේ ගහෙන් ගහට එකම වගාවක් තිබුණත් ලෙඩ පැතිරෙන්න තිබෙන ඉඩ වැඩි නිසා. ඉතින් ඒක නිසා තමයි විවිධ වර්ග වගා කරලා තිබෙන්නේ. දැන් මෙතන ඔබට දකින්න ලැබෙන්නේ මාළු කෙසෙල් කනක් ගහක්. මෙතන තිබෙන්නේ සීනි කෙසෙල් ගහ. ඉතින් මේවා කලවමට ඊට එහා පැත්තේ තිබෙන්නේ කෝලි කුට්ටු ගහක් වෙන්න ඕන. ඉතින් ආන එතනත් මාළු කෙසෙල් ගහක් තියෙනවා. ඉතින් මේ වගේ මිශ්‍ර වගාවක් තමයි කරලා තිබෙන්නේ. මේ ක්‍රමේ මට හිතෙනවා ගොඩක් සාර්ථකයි කියලා. මොකද එක ගහකට ලෙඩක් ආවොත් එතනින් එහාට අනිත් ගහට ඒ ලෙඩේ පැතිරෙන ප්‍රමාණය අඩුයි. ඉතින් මේ කෙසෙල් ගස්වල සීනි කෙසෙල් වලත් විශේෂයක් තිබෙනවා. මොකද මම මීට කලින් රාජාංගනේ දැකලා නැහැ මේ වගේ සීනි කෙසෙල් වගාවක්. මොකද මම ඔබට පෙන්නන්නම් කෙසෙල් ගස් කෙසෙල් කැන් කීපයක්. මම හිතලා මේ කෙසෙල් කැනක් අඩි 5ක් 6ක්වත් අඩුම දිග ඇති. මම ඔබට තව ඉදිරියේදී තිබෙනවා ඉතා සාර්ථක මීට වැඩිය තව දිග කෙසෙල් කැනක් මම ඒක පෙන්නන්නම්. මෙතනත් ඔබට පේනවා ඇති. මම හිතන්නේ අඩි 7කට 5කට කිට් වෙන්න වගේ මේක කෙසෙල් කැනක් දිගයි. ඒ වගේම තමයි මේ කෙසෙල් කැනට කෙසෙල් ගහට හොඳ සාත්තුවක් කරලා තියෙනවා මුල් කාලේ ඉඳලම. ඔබට ඒක දැක්කොත් පෙනෙයි. කෙසෙල් ගහ කෙසෙල් කඳ ඉතා විශාලව තිබෙනවා. මේ තිබෙන්නේ කෙසෙල් ගහේ මුල කොටස ඉතා සාර්ථකව තිබෙනවා. ඉතින් මේ වගේ කෙසෙල් කැනක් ගන්න ඉතා හොඳට වගාවක් කරගෙන යන්න ඕන. මේ කෙසෙල් කැන් වර්ගය මම ඔබට කලින් කිව්වා වගේ මේ කෙසෙල් කැන් වර්ගය මම රාජාංගනේ මීට කලින් දැකලා නැහැ. මේකේ නමක් මම හරියටම දන්නේ නැහැ. මේකේ නමක් දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම ඔබට කිව්වා මාළු කෙසෙල් වගාවකට තමයි මම ආවේ කියලා. ඉතින් මේ තිබෙන්නේ ඉතා සාර්ථක මාළු කෙසෙල් කැන් මේකේ තිබෙන ආකාරය. ඉතින් මේ වන විට මේ වගාවට මාස 10මාරක 11ක විතර කාලයක් තමයි ගත වෙලා තිබෙන්නේ. මම ඔබට මේ කෙසෙල් කන විශේෂ කෙසෙල් කන පෙන්නන අතරතුරේදී මම ඔබට මේ වගාව කරන ආකාරය සරලව පැහැදිලි කරගෙන යන්නම්. මේ ගොඩ ඉඩමක තමයි විශේෂයෙන්ම මේ වගාව සිදු කරලා තිබෙන්නේ. කුඹුරු ඉඩමක තමයි වගාවල් තමයි මම මෙච්චර කාලයක් ඔබට බොහෝ දුරට ගෙනාවේ. ඉතින් මේ ගොඩ ඉඩමක කුඹුරු වගා කරලා තිබෙන්නේ මුලින්ම මේකේ තිබිලා තියෙන විශාල මානගස් ගොඩක්. ඉතින් මේ මානගස් තිබෙන අතරතුරේ මේවා සුද්ධ කරලා ඩිස් කරලා හාලා ට්‍රැක්ටරයක් භාවිතා කරලා ඩිස් නගුලෙන් හාලා ඊට පස්සේ කොකු නගුලෙන් දෙපැත්ත දෑත අල්ලලා මේ තිබෙන්නේ ඒ කෙසෙල් කන මම ඔබ දකින්න අතරතුරේ මම පැහැදිලි කරගෙන යනවා. ඩිස් නගුලෙන් හාලා දෙවෙනි වතාවේ කොකු නගුල භාවිතා කරලා දෑත හාලා ඊට පස්සේ තමයි මේකේ නිරවල් දමා ගැනීම සිදු කරලා තිබෙන්නේ. නිරවල් දමා ගැනීම ගැනත් කතා කරද්දී ඩිස් නගුලෙන්ම නිරවල් දෙපැත්ත දාගෙන ගිහිල්ලා තිබෙනවා. ඊට පස්සේ ශ්‍රමිකයන් භාවිතා කරලා නිරවල් හොඳට හදාගෙන තිබෙනවා. අඩි 1මාරේ වලවල් තමයි මේ වගාවේ කොටලා තිබෙන්නේ. අඩි 1මාරේ වලවල් අඩි 8 පරතරයට තමයි කෙසෙල් පැල හිටවලා තිබෙන්නේ. ඒ ආකාරයෙන් ලියඩු හදාගෙන වලවල් ඒ ආකාරයෙන් හදාගෙන කෙසෙල් පැල සිටුවීමේ කාර්යය සිදු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ අලුත් කොටුවකින් තමයි කෙසෙල් පැල ලබා ගත්තා කියලා කිව්වේ. අලුත් කොටුවකින් කෙසෙල් පැල ලබාගෙන ලෙඩ රෝග අඩු අලුත් කෙසෙල් කොටුවකින් කෙසෙල් පැල ටිකක් ලබාගෙන තමයි මේ වගාව කරගෙන යන්නේ. හිටවල හිටවද්දි සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් 200ක් විතර වගේ එක වලකට වැටෙන්න මඩ පොහොර එකතු කරලා තමයි මේ කෙසෙල් පැල මූලිකවම සිටුවගෙන තිබෙන්නේ. ඉන් අනතුරුව මාස 2ක් 3ක් විතර යනකොට සාමාන්‍යයෙන් මාස 2කින් විතර අපි මේ වගේ ගස් කැපීමක් සිදු කරනවා. මොකද ඔබ ගොවි මහත්තුරු දන්නවා කෙසෙල් පැල සිටවලා මාස 2මාරක් විතර 2ක් විතර යනකොට මුල් අල්ලලා කොළ එන්න පටන් ගන්නවා. ඒ වෙනකොට මේ වගේ ඒකාකාරීව හැම ගහක්ම අඩි 1මාරක් අඩියක් විතර පරතරයේ තිබිලා සම්පූර්ණයෙන් ගහ මුලින් කපනවා. මුලින් කපලා සාමාන්‍යයෙන් මෙන්න මේ කන පෙන්නු ගහ පෙන්නුවොත් මේ වගේ පැලයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ පේන මට්ටමින් මෙන්න මේ හරියෙන් විතර වගේ ගහ මෙහෙම හරහර කැපුමක් දානවා පිහියකින්.
ඊට පස්සේ මාසයක් එකමාරක් තව ගත වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම මුලින්ම පැලේ හිටවලා මාස 3මාරක් 4ක් වෙනකොට ගත වෙලා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ඒ කපා ගැනීම සිදු කරලා පොහොර එකතු කරන්නේ. මාස 4කට ආසන්න කාලයකදී තමයි මූලිකව පොහොර එකතු කර ගැනීම සිදු කරන්නේ. පළවෙනි පොහොර මුරේ. ඉතින් මේ පළවෙනි පොහොර මුරේටත් යූරියා සාමාන්‍යයෙන් යූරියා මඩ පොහොර සහ රතු කුඩු හයිඩ්‍රෝ ඊට අමතරව කුරේටර ටිකක් දැම්ම කියලා කිව්වා. මේ වගේ අර කෙසෙල් ගුල්ලගේ එන හානිය වළක්ව ගන්න, පණුවන්ගෙන් එන හානිය වළක්ව ගන්න. ඉතින් ඒ වාගේ මිශ්‍රණයක් තමයි භාවිතා කරලා තිබෙන්නේ. එතනදී යූරියා ටිකක් වැඩිපුර සාමාන්‍යයෙන් මෙහෙම හිතුවොත් එimhe යූරියා මිටියක් කිලෝ 50 මිටියක්. ඊට පස්සේ රතු කුඩු කිලෝ 30ක් 40ක් විතර. ඊට අමතරව මඩ පොහොරත් කිලෝ 30 40ක් විතර යන විදිහට හයිඩ්‍රෝ කිලෝ 2ක් විතර මේ සම්පූර්ණ මිශ්‍රණයට එකතු කරගෙන තමයි පළවෙනි පොහොර මුරේ දාලා තියෙන්නේ. ඒ දාන්නෙත් ලොකු ප්‍රමාණයක් නෙමෙයි, ගහකට ග්‍රෑම් 100ක් 150ක් විතර වැටෙන්න දානවා. ඊට පස්සේ දෙවෙනි පොහොර මුරේ තවත් මාස 3කින් විතර දානවා. ඒ දෙවෙනි පොහොර මුරේ දානකොට අර මිශ්‍රණය නෙවෙයි, සාමාන්‍ය යූරියා ප්‍රමාණය අඩු කරලා රතු කුඩු ප්‍රමාණය වැඩි කරනවා. යූරියා ගන්නේ කිලෝ 50ක් නම් දෙවෙනි වතාවේදී රතු කුඩු ගන්නවා කිලෝ 100ක් 150ක් විතර. ඊට අමතරව මඩ පොහොර මේ වගේ දේවල් මඩ පොහොර සහ හයිඩ්‍රෝ කියන දේවල් එකතු කරගන්නවා. ඒවත් සාමාන්‍යයෙන් යූරියා වලට වැඩි ප්‍රමාණයක් ඒ වර්ගෙනුත් ගන්නවා. සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම මඩ පොහොරත් කිලෝ 100ක් රතු කුඩුත් කිලෝ 100ක් 150ක් විතර. රතු කුඩු වැඩි වුණාට ගැටලුවක් නැහැ, මොකද ඒ ගහ ඉතා සාර්ථක වෙන්නේ රතු කුඩු වැඩි වෙන තරමට. ඉතින් ඒ ආකාරයට දෙවෙනි පොහොර මුරේ සහ මේ වෙනකොට මේ වගාවට 4 වතාවක් පොහොර දාලා තියෙනවා. අස්සන්න නෙල්න අවස්ථාව වෙනකොට මෙතනත් තිබෙනවා අර කෙසෙල් කැනක්. ඉතින් ඒ ආකාරයට තමයි මේ වගාව සිදු කරගෙන යන්නේ. තවත් කිව්වොත් සාමාන්‍යයෙන් මේ වගාවේදී ගස් පාලනය කිරීම ඉතාම වැදගත්. මොකද සාර්ථක කැනක් ගන්න නම් ගස් හොඳින් පාලනය කරගන්න ඕන. දැන් ඔබට පේනවා ඇති මේ තමයි පළවෙනි කෙසෙල් ගහ, කෙසෙල් කැන. ඉතින් මේ කැන පීදනකම් මෙන්න මේ ගහ විතරයි ඉතුරු කරගෙන ගිහිල්ලා තිබෙන්නේ. ඊට පස්සේ ගහ පීදුනායින් පස්සේ පීදලා ටික දවසක් ගියාට පස්සේ තමයි මේ පැලේ ඉතුරු කරන්නේ. මේ වෙනකොට අනිකුත් පැල සියල්ලම කපලා අයින් කරනවා. මොකද ගලවන්න බෑ. ගැලෙව්වොත් ගස් මුල බුරුල් වෙලා ගහට හානි වෙනවා. ලෙඩ රෝග පැමිණෙන්න තිබෙන ඉඩ වැඩි. ඒක නිසා යටින්ම නෙවෙයි ටිකක් උඩින් තමයි මේ ගස් කපලා තියෙන්නේ. ඉතින් දැන් මේ කන තව මාසයක් දෙකක් විතර යනකොට මේ කන කපන්න පුළුවන් මට්ටම එනවා. එතකොට මේ අනිත් ගස පීදෙන්න ඉතා ආසන්නයි. එතකොට ඒ ගහ පීදෙනකොට මේ ගහත් සාමාන්‍ය මට්ටමකට ලොකු වෙලා ඒ දෙවෙනි කන කපන්න බලාපොරොත්තු වෙද්දී මේ ගහත් අපේ මේ ගහ මේ පැලේ විතර ලොකු වෙනවා. එතකොට ඒ ආකාරයට තමයි මේ වගාවක් අකණ්ඩව පවත්වාගෙන යෑම සිදු කරන්නේ. මේ වගාවට ගොඩ ඉඩමක තිබෙන නිසා ජල සම්පාදනයේදී අපි උත්සාහන වගා ක්‍රමය තමයි උත්සාහන ජල සම්පාදන ක්‍රමය තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒ ක්‍රමය මොකක්ද කියලා ඔබ දන්නවා ඇති. අර පොම්පාගාරයකින් පොම්ප කරලා ජලය ලබා ගැනීම සිදු කරන්නේ. මොකද මේවට වෙන වැස්සෙන් වතුර ලැබුණොත් ඇරෙන්න වෙන වතුර ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේ ලෙඩ රෝග ගොඩක් පාලනය කරගන්න හොඳට වගාව සුද්ධ බුද්ධ කරගෙන තියාගන්න ඕන. එතකොට ලෙඩ රෝග පැමිණෙන ප්‍රමාණය අඩුයි. හොඳට පඬරැල් කපලා දැන් මේ දවස් 5කට 6කට විතර සතියකට විතර කලින් පඬරැල් කැපුවා කියලා කිව්වා. ඉතින් ආයෙත් ගස්වල පඬරැල් ටිකක් හැදීගෙන යනවා. තව දවසකින් දෙකකින් මේකේ පඬරැල් කපනවා. ඉතින් ඒ වගේ මේ වගාවක් ඉතා පිරිසිදුව පවත්වාගෙන යන්න ඕන. ජල සම්පාදනය කිරීමේදී මේ වගාවේදී නම් වතුර මේ පොළොවට හරවලා එහාලි අද්දර කඩනවා කියලා කිව්වා. මොකද කුඹරක වාගේ කාණු පද්ධතියට ජලය හරවන්න කාණු පද්ධතිය මේ වගේ හදලා නැහැ. ගොඩ ඉඩමක් නිසා ජලයෙන් ලොකු ගැටලුවක් සිදු වෙන්නේ නැහැ. මේ වගේ කුඹරක නම් කාණු පද්ධතියක් දමා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ජලය බැස යන්න ඕන නිසා. ඔබට පේනවා ඇති මේ වගේ පේනවද? මේ වැස්සම හොඳට පිරලා ඉන්නවා. ඉතින් ඒ දේවල් තමයි මේ වගාව ගැන මට ඔබට පැහැදිලි කරන්න තිබෙන්නේ. මේ වගේ වගාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මේ උපදෙස් ටික මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වගාවේ මීට වඩා දැනුමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපේ රාජාංගනයේ කොල්ලෝ ප්‍රධාන YouTube නාලිකාවේ අන්තර්ගත කරලා තිබෙනවා මේ වගාව සමග සිදු කරපු සම්පූර්ණ සාකච්ඡා අපේ සුජී මහත්තයාගෙත් සමග.
ඒ කොටසත් එක්ක එකතු වෙලා මේ වගාව ගැන සම්පූර්ණ අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. මම ප්‍රධාන වශයෙන්ම මේක මාළු කෙසෙල් වගාව කියලා තමයි නම් කරලා තිබෙන්නේ. නමුත් මේකේ කෝලි කුට්ටු, මාළු කෙසෙල්, සීනි කෙසෙල් කියන මේ වර්ග තුනම අන්තර්ගත වෙනවා. ඉතින් මේ තුනටම මේ අවබෝධයන් ලබා ගන්න පුළුවන්. පොඩි අවාසියක් තිබෙනවා මේ වගේ. දැන් ඔබට ගස් දෙකක් මම ළඟ තියෙනවා නම් පෙන්නන්නම්. මාළු කෙසෙල් වලට වැඩිය දැන් මේ තිබෙන්නේ මාළු කෙසෙල් ගහක්. සීනි කෙසෙල් ගස් තමයි මේ තිබෙන්නේ. ඉතින් මාළු කෙසෙල් වලට වැඩිය සීනි කෙසෙල් පොඩ්ඩක් උසින් වැඩි වෙනවා. එතකොට සමහර විට මාළු කෙසෙල් ගස් යට කරගෙන සීනි කෙසෙල් හැදෙන්න ඉඩ තියෙනවා. ඒක පොඩි අවාසියක්. ඒක ඉතින් දුර පරතරය වෙනස් කරගත්තොත් ඒ අවශ්‍යත් අඩු කරගන්න පුළුවන්. දැන් මෙතන නම් අඩි 8 පරතරයට තිබෙන්නේ. ඒක නිසා ලොකු ගැටලුවක් නෑ. සමහරට අර අධිඝනත්ව වගාව වගේ දෙයක් මේ ක්‍රමයට කරන්න ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. මොකද මාළු කෙසෙල් ගස් යට කරගෙන සීනි කෙසෙල් ගස් හැදෙනවා. ඒක නිසා ඒ විදිහට අධිඝනත්ව ක්‍රමයට මේ වගාව කරන්න අමාරුයි. මිශ්‍ර කෙසෙල් වගාව මේ විදිහට අඩි 8 පරතරය තිබුණාම හොඳට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ ටික තමයි මට ඔබට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. තවත් වැඩි විස්තර අවශ්‍ය නම් මේක කොහොමද කරගත්තේ කියන එක පිළිබඳ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවක් අපි සජීව මහත්මයා සමග සිදු කරලා තිබෙනවා. ඒ වීඩියෝවත් එක්ක එකතු වෙන්න. සියලු දෙනාට සුබ දවසක්. අපේ රාජාංගනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම අපේ channel හරහා බලන්න පුළුවන් ඔබට. එහෙනම් ගිහින් එන්නම්. සියලු දෙනාට සුබ දවසක්.